සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ නාලිකාවට. ඉතින් අදත් ඔන්න ලස්සන දවසක් උදා වෙලා තිනවා. ඔයාගේ ජීවිතය තවත් එක පියවරක් ඉහළට අරගෙන යන්න. ඉතින් අද දවසේදී ඔයාට මේ වීඩියෝ එක ලැබුණා කියන්නේ ඔයාට විශේෂ පණිවිඩයක් ලබා දෙන්න තමයි මේ විශ්වය ඔයාට මේ වීඩියෝ එක එවලා තියෙන්නේ. This moment is no accident. මේක අහඹු සිදුවීමක් නෙමෙයි. අහම්බයක් කියලා හිතන්න එපා. මොකද විශ්වයෙන් ඔයාට දේවල් කරන්නේ ඔයා වෙනුවෙන් යම් දෙයක් මේ විශ්වය ලබා දෙන්න අවශ්‍ය නිසා. දැන් ඔයා මේ වෙනකොට හරි මාවතේ යන ගමන් ඉන්නේ. ඔයාගේ දියුණුව කරා ගමන් කරන ගමන් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසාම තමයි මේ වගේ වීඩියෝ එකක් මේ ධනාත්මක විදියට හදපු පොසිටිව් වීඩියෝ එකක් ඔයාට ලබා දෙන්න විශ්වය තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේක යුනිවර්ස් එකෙන් ඔයාට ලබා දෙන ගයිඩන්ස් එකක් කියලා හිතන්න, මඟ පෙන්වීමක් කියලා හිතන්න. අනිවාර්යෙන්ම ඔයාට මේ වීඩියෝ එක හරහා ලබා ගන්න දෙයක් තියෙනවා. ඉතින් ඒ හරහා ඔයාගේ ශක්තිය තමයි පෙන්눔 කරන්නේ. දැනටමත් ඔයා ශක්තිමත් කෙනෙක් කියන එක තමයි පෙන්눔 කරන්නේ. ඉතින් ඔයා හරිම වාසනාවන්තයි කියලා මුලින්ම කියන ගමන් අද දවසේ වීඩියෝ එක ආරම්භ කරනවා. පළමුවෙන්ම විශ්වය ඔයාට කියන දේ තමයි you are not alone. ඔයා තනි නැහැ. මේ වෙලාවේ ඔයා මොන වගේ challenges වලටද මුහුණ දෙමින් ඉන්නේ? ඒ කියන්නේ ඔයා මොන වගේ බාධාවන්ද, ඔයාට මොන වගේ අභියෝගයන්ද ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ doubts, මොන වගේ සැක සහිත සිතුවිලිද ඔයාගේ මනසට රින්ගන්නේ? මේ කිසිම දෙයක් අදාළ නැහැ. හොඳට මතක තියාගන්න. මේ වෙලාවේ ඔයා මෙතන ඉන්න එකම ප්‍රමාණවත් ඔයා සමග මේ විශ්වය සිටිනවා කියලා කියන්නේ. The dreams you hold in your heart, the goals that keep pulling you forward, they are not random. ඔයාගේ ඇතුළාන්තයේ තියෙන සිහිනයන් මොනවද? ඔයාට තියෙන ආශාවන් මොනවද? ඔයාව මොකක්ද ඉස්සරහට තල්ලු කරන්නේ? මේ කිසිම දෙයක් අහඹු සිදුවීම් නෙමෙයි. මේ කිසිම දෙයක් අහම්බෙන් ඔයාගේ ඇතුළට ආපු සිතුවිලි නෙමෙයි. මේ හැම දෙයක්ම ඔයාගේ රියැලිටි එකට, ඔයාගේ යථාර්ථයට, ඔයාගේ සැබෑ ජීවිතයට ලබා ගන්න අවශ්‍යයි. ඉතින් මේ දේවල් ඔයා ලබා ගන්න එක දැන් කිසිවෙකුට නවත්තන්න බැහැ. මොකද ඔයා දැන් ඉන්නේ හරිම ට්‍රැක් එකේ, හරිම පාත් එකේ ඔයා දැන් යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාගේ අර හිතේ තියෙන සිහිනයන්, බලාපොරොත්තු, ආශාවන් සියල්ලම ඔයාට අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇතැම් විට ඔයාට සැක සිතුවිලි ඇති වෙන්න පුළුවන්. සමහර දවසට ඔයා නොහිතන විදිහට ඔයාව වැටිච්ච අවස්ථා තිබුණා වෙන්න පුළුවන්. හිතට දුකක් දැනිච්ච අවස්ථාවක් තිබුණා වෙන්න පුළුවන්. සමහර විට ඔයා ළඟම ඉන්න අයට කියන්න ඇති ඔයාට මේක කරන්න බැහැ කියලා. ඔයා ඒ හිතන ඩ්‍රීම් එක ඔයාට දුර වැඩි, ඔයාට ලොකු වැඩි කියලා කියපු අවස්ථාවන් ඇති. මම ඔයාට පොඩි දෙයක් කියන්නම්. වෙනත් අයගේ ඔපීනියන්ස් ඔයාගේ අනාගතයට බලපාන්නේ කොහොමද? එයාලගේ හිතට එන සිතුවිලි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ නැහැ. ඔයාගේ අනාගතය තීරණය කරන්නේ ඔයාම විතරයි. මම දන්නවා මම මෙහෙම කියනකොට ඔයාගේ ඇඟේ හිරි ගඩු පිපෙනවා කියලා. ඉතින් එහෙම දැනෙන්නම ඕනේ. මොකද ඔයා ඇත්තටම අද දවසේ මේ ලැබුණු පණවිඩය සමග අනුනාද වෙනවා. ඉතින් ඒක ඔයාට හදවතටම දැනෙනවා කියලා මම දන්නවා. කිසිම කෙනෙකුට බෑ ඔයාගේ අනාගතය තීරණය කරන්න. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය තීරණය කරන්න. ඒක කොච්චර ලොකුද කියන එක අදාළ වෙන්නේ නැහැ. Your belief in yourself, your vision and your ability to keep going, that's what defines you. කිසිම කෙනෙක්ට බෑ ඔයා කවුද කියන එක තීරණය කරන්න. ඒක තීරණය කරන්න පුළුවන් ඔයාගේ හිතේ තියෙන විශ්වාසයන්, ඇතුලේ තියෙන ඉදිරි දර්ශනය, ඇතුළාන්තේ මොන වගේ ශක්තියක්ද තියෙන්නේ කියන එක මත තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් ඔයා කොයිතරම් දුරට ඔයාගේ ඇතුළාන්තේ විශ්වාස කරනවද, ඔයාට ඒ දේ ලබා ගන්න පුළුවන් කියන එක විශ්වාස කරනවද, ඒක ඔබට ලැබෙන එක වළක්වන්න කිසිවෙක්ට බෑ. ඉතින් මම කියනවා ඔයා දැනටමත් බොහෝ දේවල් ලබාගෙන තියෙන කෙනෙක්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ ජීවිතේ ඔයා වැටිච්ච අවස්ථාවන් වලදී ඔයා තනිවම නැගිටපු කෙනෙක්. ඉතින් ඒ ශක්තිය ඔයාගේ ඇතුලේ වෙන කිසිවෙකුටත් වඩා තියෙනවා කියලා මම දන්නවා. ඉතින් ඒ හැම අවස්ථාවකම ඔයාට මෙතනින් නම් ගොඩ එමක් නැහැ කියලා හිතුන අවස්ථාවල ඔයා ඒ දේ ජයගෙන එතනින් ගොඩ ආපු කෙනෙක්. ඉතින් ඔයාගේ ඇතුළාන්තයේ තියෙන පව එක ගැන තවත් මොන කතාද? Your light shining through even in the darkest times. ඔයාට ආපු අඳුරුම කාලවලදී පවා ඔයාගේ ඇතුළාන්තයේ තිබුණ ශක්තිය ඔයාව ඉහළට ඔසවලා දුන්නා. That same strength is still within you, guiding you, supporting you and propelling you forward.
ඉතින් ඒ ඇතුලාන්තයේ තියෙන ශක්තිය දැන් තවමත් ඔයාගේ ඇතුළෙම තියෙනවා. ඔයාව ගයිඩ් කරනවා, ඔයාව මෙහෙවනවා, ඔයාට උදව් කරනවා, ඔයාව ඉදිරියටම අදිනවා. The universe didn't plant those dreams in your heart for no reason. ඉතින් මේ යුනිවර්ස් එක ඔයාට මේ දේවල්, ඉතින් මේ යුනිවර්ස් එක ඔයාගේ ඇතුලාන්තයේ මේ සිතුවිලි, මේ ශක්තිය පැල කරලා තියෙන්නේ හේතුවක් නැතුව නෙමෙයි. මේ සිහිනයන් අයිති ඔයාට. මොකද ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ සිහිනයන් යථාර්ථයක් කරගන්න. ඒ නිසා තමයි ඔයාගේ ඇතුළාන්තේ මෙවැනි සිතුවිලි, මෙවැනි ආශාවන්, මෙවැනි සිහිනයන් පැල කරලා තියෙන්නේ. ඔයා හිතනවද හැමෝටම මේ වගේ සිහිනයන් නැති කියලා? නැහැ. ගොඩක් දෙනෙක්ට සිහින නැහැ. සිහින තියෙන අය ඉන්නේ ඊටාම සුළු පිරිසක් විතරයි. ඉතින් මේ සිහින හිතේ තද කරගෙන ඉන්න ඔයාලා වගේ අයට අනිවාර්යෙන්ම මේ සිහිනයක් විදිහටම තියෙන්නේ නැහැ. මේ විශ්වය ඔයාලට උදව් කරනවා මේ සිහින යථාර්ථයන් කරගන්න. Every step you take, every small action you make towards your dreams bring you closer to manifesting them. ඉතින් ඔබ තබන සෑම කුඩා පියවරක්ම, ඔබේ සෑම කුඩා ක්‍රියාවක්ම දැන් ඔබව ඔබේ සිහිනය කරා ගමන් කරන්න උදව් වෙනවා. ඉතින් ඔබේ සිහිනේ මැනිෆෙස්ට් වෙන්න මේ සියලු දේම ඔබට උපකාර වෙනවා. ඒ සඳහා විශ්වය ඔබට මඟ පෙන්වනවා. Even when it feels like processing is slow or invisible, knowing that energy you are putting out is building the momentum. ඔයාට දැන් මේ වෙලාවේ මේ සිදුවන දේවල් වලින් ඔයාගේ ඉදිරියේ සිහිනය සැබෑ වෙනවා කියන එක පෙනුනේ නැති වුණාට හොඳට මතක තියාගන්න, ඔයා එළියට දාන ශක්තිය ඔයාගේ ගම්ම්‍යතාවය තවත් වැඩි කරන්න, ඒ සිහිනයට ළඟා වෙන්න තියෙන දුර අඩු කරන්න හේතුවක් වෙනවා. ඉතින් මේ යුනිවර්ස් එක ඔයාට අවශ්‍ය සියලු දේම අලයින්මන්ට් එකකට අරගෙන එනවා. දැන් එන්න ඔයා ඉහළ වයිබ්‍රේෂන් එකට ගමන් කරනවා. ඉතින් මේ හරහා ඔයා ඒ දේ ලබන්න සුදුස්සෙක් බවට ටික ටික පරිවර්තනය වෙනවා. There's a reason why you have been given these challenges. ඔබට ලැබිච්ච මෙවැනි අත්දැකීම්, මෙවැනි challenges, මෙවැනි අභියෝගයන් හේතුවක් නිසා තමයි ඔබට ලැබිලා තියෙන්නේ. They are not here to break you. They are here to shape you, to teach you, to make you stronger. ඒ දේවල් ඔබට ලැබිලා තියෙන්නේ ඔයාව වටන්න නෙමෙයි, ඔයාව තවත් ශක්තිමත් කරන්න. ඔයාට ඒ සිහිනේ ලබා ගන්න, ඒ දෙයට අනුව ඔයාව හැඩගස්වන්න, ඔයාට දෙයක් කියලා දෙන්න, ඔයාව තවත් ශක්තිමත් කරන්න. Every obstacles you have faced has been a lesson, a stepping stone on the path of your greatness. ඉතින් ඔබට එන හැම බාධාවක්ම, ඔයා මූණ දෙන හැම අභියෝගයක්ම ඔයාට ලෙසන් එකක් බවට පත් වෙනවා. ඉතින් මේ හැම දෙයක් කරාම ඔබට ලැබෙන්නේ එක පියවරක් ඉදිරියට යන්න තල්ලුවක් පමණයි. ඉතින් බලන්න ඔයා දිහාම, කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න ඔයා දිහාම, ඔයා තවමත් හිටගෙන ඉන්නවා. ඔයා ශක්තිමත්ව මේ ගමන තවමත් යනවා. ඒ එන අභියෝගයන් කාගෙන ඔබ ඉදිරියටම යනවා. ඉතින් ඔබව විශ්වාස කරන්න. ඔබ මේ ගමන දිනනවාමයි. That is the power of your spirit and it is unshakable. ඒක තමයි ඔයාගේ ආත්මයේ තියෙන ශක්තිය. ඒක හොල්ලන්න දැන් කිසිම කෙනෙක්ට බෑ. හොඳට මතක තියාගන්න, you are worthy of every single dream you have. ඔයාගේ තියෙන සියලුම සිහිනයන්, හැම සිහිනයක්ම සැබෑ කරගන්න worthy, සුදුසුයි කියලා මම කියනවා. මගේ හිතේ තියෙන සියලුම සිහිනයන් එකක් නෑර ඔබට සැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඔයා සුදුසුයි කියලා හොඳට මතක තියාගන්න. You are worthy of every single dream you have. You are worthy of love, success, happiness, abundance, everything your heart desires. Don't let anyone, include your own fears, convince you otherwise. ඉතින් මේ ඔබට තියෙන සියලුම ප්‍රාර්ථනාවන්, සියලුම සිහිනයන්, සතුට, සාර්ථකත්වය, ආදරය, බහුලතාවය, මේ සියලු දේම ඔබට ළඟා කරගන්න පුළුවන්. ඉතින් කිසිම කෙනෙක්ට ඉඩ දෙන්න එපා ඔයාව වළක්වන්න. අඩුම තරමේ ඔයාගේ බිය සිතුවිලි වලටවත් ඔයාව නවත්තන්න දැන් ඉඩ දෙන්න එපා. විශ්වය කියනවා ඔයා හොඳටම ප්‍රමාණවත් කියලා. ඔයා දැන් මේ ඉන්න මට්ටම හොඳටම ප්‍රමාණවත්. ඔයාගේ සෑම සිහිනයක්ම ඔබට යථාර්ථයක් කරගන්න. ඉතින් ඔයාගේ ආත්මය ඉතාමත් ශක්තිමත් එකක්. විශ්වයේ තියෙන
සියලුම සුබ දේවල් ඔබට ආකර්ෂණය වෙන එක අහන්න දෙයක් නැහැ. It's coming in your way. You are deserving of every good thing coming in your way. මේ විශ්වයේ තියෙන හැමදේම හොඳ දේවල් ඔබගේ මාර්ගයට දැන් එන්න පටන් ගන්නවා. Let this moment be a turning point. අද දවස ඔබේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න. Let today be the day you say enough is enough. දැන් හොඳටම ඇති කියලා කියන දවස අද දවස කරගන්න. පිළිබඳ තිබුණු අවිශ්වාසයන් නැති කරලා දාන්න අද දවස වෙන් කරගන්න. පොඩියට කරන දේවල් දැන් නතර කරන්න. ඔබ පිටුපස්සට අදින බිය සිතුවිලි බලට දැන් යන්න දෙන්න. මේ මොහොතේ සිට ඉදිරියට ඔයාගේ ශක්තිය වැඩි වෙනවා. ඔයාගේ සිහිනයන් යථාර්ථයක් වෙන්න දැන් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාගේ සිහිනයන් පැහැදිලිව දකින්න පටන් ගන්න. ඒවට වැඩි අවධානයක් දෙන්න පටන් ගන්න. Feel them as they are already here because they are on their way to you. ඉතින් ඒ සිහිනයන් දැනටමත් ඔයා ගාව තියෙනවා කියලා හිතන්න. මොකද ඒවා ඔයා ළඟට එමින් ගමන් තමයි තියෙන්නේ. The path ahead may not always be easy, but I promise you it will be worth it. ඉතින් ඉදිරියට එන කාලය සමහර විට ලෙහෙසි වෙන එකක් නැහැ. හැබැයි මම එක පොරොන්දුවක් වෙනවා. ඒ තමයි ඒ කාලය ඔයා ගත කරන එක ඔයාට ඉතාම වැදගත් වෙයි. ඒ කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ. මොකද ඒ තමයි ජීවිතේ ඔයාට ලැබෙන හොඳම පන්නරය. ඒ දැනුම ඔයාට ඉස්කෝලේකට ගිහිල්ලා හෝ පොතක් කියවලා හෝ ලබා ගන්න පුළුවන් දැනුමක් නෙමෙයි. ඉතින් ඒක ඉගෙන ගනිද්දි ඒ කාලය ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේ ගමනේදී ඔයා තනි වෙලා නැහැ කියන එක. You are never ever walking it alone. ඔයා තනිවම මේ ගමන යන්නේ නැහැ. The universe is always by your side, cheering you on, guiding you and aligning the right opportunities at the right time. ඉතින් මේ යන ගමනේදී ඔයාගේ ළඟින්ම මේ විශ්වය ඉන්නවා. ඔයාව ධෛර්යමත් කරන්න, ඔයාව ශක්තිමත් කරන්න විශ්වය ඔයාගේ ළඟින්ම ඉඳන් මේ ගමන ඔයා එක්කම යනවා. ඒ නිසා ඔයා තනි නැහැ කියන එක හොඳට මතක තියාගන්න. ඉතින් විශ්වයෙන් ඔයාට හරිම අවස්ථාවන්, හරිම සිදුවීම්, හරිම වෙලාවට ලැබෙන්න සලස්වයි. ඉතින් ඒ පිළිබඳ විශ්වාසය හිතේ තියාගන්න. මේ යුනිවර්ස් එක පිළිබඳ විශ්වාසය ඔබ තවත් වැඩි කරගන්න. Trust yourself. ඒ වගේම ඔයාවත් විශ්වාස කරන්න. තමන් යන ජර්නි එක මුළු හදවතින්ම විශ්වාස කරන්න. Whatever you are facing right now, whatever mountain you are climbing, know that you are not climbing it alone. And when you reach the top, when you look back how far you have come, you will realize that struggle was part of the beauty. It was part of what made you unstoppable. ඉතින් මේ යන ගමනේදී ඔබ මේ කන්ද තරණය කරන්නම ඕනේ. කන්ද තරණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඔබ දවසින් දවස අඩියෙන් අඩිය මේ කන්දේ ඉහළ මුදුනටම ගමන් කරනවා. යම් දවසක ඔබ ඉහළ මුදුනට ගිය දවසේදී ඔබට පිටුපස හැරිලා බලන්නට පුළුවන්. ඔබ ඒ ගිය මාර්ගය ඔබටවත් හිතා ගන්න බැරි වෙයි. හැබැයි ඔබට පැහැදිලි වෙයි එදාට ඔබ ඒ ගත කරපු කාලයන් සියල්ලම ඔබගේ ඉහළම තැනට ගමන් කරන්න ඔබට ආශිර්වාදයක්ම පමණයි කියන එක ඔබටම වැටහෙවි. So today I invite you to take a deep breath. Feel the power within you. Let go of the doubts, the fear and negativity. Let them fall away because they don't define you. What define you is your strength, your determination and your light. ඒ නිසා හොඳ හුස්මක් ගන්න. මම නැවත වාරයක් කියනවා. හොඳට ෆීල් කරන්න ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ශක්තිය. දැන් තියෙන doubt, සැක සිතුවිලි, බිය සිතුවිලි, ඍණාත්මක සිතුවිලි වලට යන්න දෙන්න ඕනේ. දැන් හොඳටම ඇති. Let them fall away. ඒ දේවල් වලට අත හැරිලා යන්න ඉඩ දෙන්න. මොකද ඒ දේවල් ඔයා කවුද කියන එක ඩිෆයින් කරන්නේ නැහැ. තීරණය කරන්නේ නැහැ. ඔයා කවුද කියන එක තීරණය කරන්නේ අට කොතනටද යන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුව. ඔයාගේ ඇතුලේ තියෙන ශක්තිය සහ ඔබේ ඇතුළාන්තයේ තියෙන ආලෝකය. ඒක තමයි ඔබ දැන් විශ්වාස කරන්න ඕනේ. ඉතින් ඒ ඇතුළාන්තයේ තියෙන ආලෝකය වෙන කවදාටත් වඩා දැන් ආලෝකමත් වෙලා තියෙනවා කියලා ඔබටම දැනෙන්න ඕනේ. මෙය ඔබට උරුමයි. මේ ලස්සන ජීවිතය ඔබට උරුමයි කියලා මම කියනවා. ඉතින් ඒක
ඉතාමත් ළඟ දවසකදී ඔබට සැබෑවටම අත්විඳින්නට පුළුවන්. එතකන් ඔබ මේ ගමන යා යුතුයි. නොනැවති අපි එක දිගටම මේ ගමන යමු. මේ ගමනේදී ඔබ සමග මම ඉන්නවා. ඒ වගේම විශ්වය ඔබ සමග ඉන්නවා. විශ්වය ඔබට ආදරෙයි. මම ඔබට ආදරෙයි. ඉතින් මේක තමයි අද විශ්වයේ පණිවිඩය. එහෙනම් අදට සමුගෙන යනවා. ඔබට බොහොම ස්තුතියි.